Hi friends, welcome to my kitchen by Fasa Sinhala. දවස් ගොඩාක් වුණා මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා. මොකද මේ දවස්වල නම් මාර විදිහට බිසි. සිංහල channel එකක් start කරලා එහෙම මාස ගාණක් තමයි ඇති. ඒ අතරතුර ගොඩාක් මගේ සිංහල යාළුවෝ මට මැසේජ් කරලා අහනවා "එයි දැන් වීඩියෝස් නැත්තේ" කියලා. මට මාර හැපි ඒ මැසේජස් එහෙම බලනකොට. මොකද මේ වගේ ෂෝට් පීරියඩ් ඇතුලේ මගේ වීඩියෝස් වලටත් බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා කියලා මට මාර සතුටුයි. thanks a lot ඔයාලගේ සපෝට් එකට. මේ ක්ලිප්ස් නම් මම මේ shopping එකට ගියා. ඒ කියන්නේ මේ ගෙදර බඩු චුට්ටක් ගන්න ඕන කියලා. ඒක තමයි ගන්නවා. මම කියන්නම් මොනවද ගත්තේ කියලා. ෆස්ට් ක්ලිප් එක දැම්මා මට අමතක වුණානේ ඔයාලට කියන්න. ලයිබ්‍රරි එකට ගිය ක්ලිප් එක තමයි. ලයිබ්‍රරි එකට 2 weeks වගේ දෙනවා පොතක් කියවන්න. ඒ රූල්ස් ටික මගේ හස්බන්ඩ් නම් මාර විදිහට ෆලෝ කරනවා. මොකද එයා එහෙම තමයි. ඉතින් මොනවා හරි රූල්ස් තියෙනවා නම් ඒ විදිහටම කරගෙන යනවා. මට සමහර විට අමතක වෙනවා. ඒ නිසා මේ හස්බන්ඩ් තමයි මටත් මතක් කරනවා. ඒක හොඳයි නේ මටත්. මේ ක්ලිප්ස් නම් බලන්නේ ඊළඟ දවස උදේ මොනවද හැදුවේ ඒ ක්ලිප්ස් ටික තමයි එඩිට් කරලා තියෙනවා. රතු හාල් වලින් කිරිබත් හදලා ඒකට පොල් සම්බෝලයක් තමයි හැදුවා. ඒක තමයි ළමයින්ටත් දුන්නා කෑමට. හස්බන්ඩ්ට දවල් කෑමට මේ කැකුළු හාල් වලින් තමයි ඉතින් කිරිබත් හදනකොට කිරි දාන්න කලින් මම වත් ටිකක් අරගෙන තිබ්බා. එයාට ලන්ච් එකට පැක් කරලා දෙමු කියලා. ඒකට චිකන් කරි එකක් හැදුවා. ඒත් එක්ක අඹ කරි ඊට පස්සේ කැරට් හස්බන්ඩ්ට මාර කැමති. ඒකට චුට්ටක් ලුණු කුඩුයි එහෙම දාලා කලවම් කරලා ඒකත් තියලා එයාගේ ලන්ච් එකත් පැක් කරලා දීලා මම ගිය vlog එකකින් ඇති මේ සෝප් හදන වීඩියෝ එකක් දැම්මානේ vlog එකක්. ඒකින් සමහර අය අහලා තිබ්බා මේක සෙට් වෙනවද එහෙම කියලා. ඊට පස්සේ ඒක තමයි දැන් ඔයාලට මේ ඒක කපලා පෙන්නනවා මම. හොඳට සෙට් වෙලා තියෙනවා. මේක නම් හැදුවේ සෝප් බේස් වලින් තමයි. නමුත් මම දැන් බිස්නස් එකට හදනවා natural 100% natural cold press කියන අර මෙතඩ් එකකින් තමයි. ඒකින් අපි පාවිච්චි කරන්නේ pure coconut oil විතරයි. මේ සෝප් බේස් පාවිච්චි කරන්නේ නැහැ. මේක නම් ගෙදරට හදනකොට ඔයාලට ලේසි කියලා තමයි මේ මෙතඩ් එක මම කියලා දුන්නා ඔයාලට. මේ සෝප් බේස් එක මම ගත්තේ ඔන්ලයින් වලින් තමයි. දරාස් වලින් තමයි ගත්තේ. සමහර අය කියනවා මේක හැදුවට පස්සේ අර මේ මෙල්ට් වෙනවා වගේ තියෙනවා ඒ වගේ කියනවා. දැන් මෙහෙමයි අපි හදන සෝප් එක අනිත් අපේ කඩේ වල මාකට් වලින් ගන්න සෝප් වගේම එහෙම හයියෙන් එහෙම තියන්නේ නැහැ. මොකද මේකින් එහෙම කිමිකල්ස් එහෙම දාන්නේ නැහැ අපි. ඒ නිසා එතකොට ඔයාලා පාවිච්චි කරනකොට පරිස්සමෙන් පාවිච්චි කරලා එහෙම චුට්ටක් හොඳට පාවිච්චි කරොත් ගොඩාක් කල් පාවිච්චි කරගන්න පුළුවන්. සමහර අයගේ ගෙදර යනකොට මම දැකලා තියෙනවා භාජන එහෙම සෝදන්න පොලිතීන් shopping bags වගේ පාවිච්චි කරනවා. ඒක නම් හොඳම නෑනේ. ඒ නිසා ඔයාලට එහෙම ලේසි විදිහට පාවිච්චි කරන්න ඕනි නම් රෙදි කෑල්ලක් එහෙම ගන්න. නැත්තම් අර පොල් වලින් ගන්න. ඒකට නම් මම සිංහල වලින් මම දන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අර සිල්ක් රෙදි කෑල්ලක් එහෙම පාවිච්චි කරනවා නම් ගොඩාක් ලේසි ඔයාලට try කරලා බලන්න. දැන් නම් හදන්න යන්නේ ටෝෆු කියන එක ගොඩාක් අය දන්නවා ඇති. ඒක චීස් වගේ පන්නීර් කියනවනේ. ඒ වගේ සෝයා බීන්ස් වලින් හදන චීස් වර්ග එකක් වගේ. එතකොට ඒක හදන්න මට මාර ආසයි. එහෙම වීඩියෝස් වලින් බලනකොට. එතකොට සෝයාට ටිකක් අරගෙන කලින් දවස් රෑ ඉඳලා ගොඩාක් වතුර දාලා පොඟවන්න තිබ්බා. ඒක දැන් මේ වගේ හොඳට හොදලා මේ වගේ අමර ගන්න ඕන වතුර දාගෙන. අනේ මගේ සිංහල වලින් නම් ගොඩාක් වැරදි ඇති. සමා වෙන්න. කොහොම හරි මම කියන දේවල් ඔයාලට තේරුණා නම් එච්චරයි මට ඕනි. ඊට පස්සේ මෙහෙමයි අමරනකොට මේ වගේ තමයි කිරි වගේ එනවා. දැන් අපි මේ සෝයාට වලින් පොල් කිරි ගන්නවනේ. ඒ වගේ මෙහෙම කරලා පොඩි එහෙම රෙදි කෑල්ලක් සිල් කෑල්ලක් වගේ අරගෙන මේ කෑලි එහෙම යන්නේ නැතුව කිරි විතරක් ෆිල්ටර් කරගෙන ගන්න ඕන. එතකොට තමයි ඒකට තමයි කියන්නේ සෝයා මිල්ක් කියලා. සෝයා කිරි කියනවනේ. ඒක මේ වගේ ගත්තනම් ලේසියෙන් ගන්න පුළුවන්. දැන් අපි කිරි පාවිච්චි කරන ඕනම තැනකට මේ සෝයා මිල්ක් පාවිච්චි කරගන්න පුළුවන්. හැබැයි මම නම් අද ඔක්කොම ටික ටෝෆු වලට තමයි කිරි ගන්නවා. මේ වගේ මම දැන් කරනවා වගේ
කිරි ටික ගන්නකොට ඔයාලට ලේසි නැත්තම් මේ process වලින් මේ කිරි ගන්න process තමයි චුට්ටක් අමාරුයි වගේ. හැබැයි මේ වගේ කරන්න එතකොට ලේසි ඔයාලට ලේසියෙන් ගන්න පුළුවන් කිරි ටික ඔක්කොම. ඔයාලට මැක්සිමම් පුළුවන් විදිහට ඔක්කොම කිරි ටික ගන්න. ඊට පස්සේ මේ තියෙනවනේ ඉතුරු වෙච්ච දේවල්. මේකත් ඔයාලට මේ මොනවා හරි පිටිත් එක්ක කලවම් කරලා චපාති වගේ හදනකොට රොටි වගේ හදනකොට මේකත් විසි කරන්න නැතුව පාවිච්චි කරගන්න පුළුවන් මාර ගුණයි. ඒ වගේ පාවිච්චි කරගන්න මම ෆ්‍රීස් කරනවා ඒ ටික. දැන් බලමු මේ ටෝෆු එක කොහොමද හදන්නේ කියලා. මේක නම් මහ ලොකු රෙසිපි එකක් නෙමෙයි. මේක හොඳට උණු කරන්න ඕන. උණු කරලා බොයිල් වෙනකොට ලිප් ඕෆ් කරන්න ඕන. ප්ලේන් ටෝෆු නැතුව මේකට චුට්ටක් කෑලි මිරිස්, ගම් මිරිස්, ඊට පස්සේ ලුණු ටිකක් ඕනි නම් ඔයාලට සූදුරු මහතුරුත් දාගන්න පුළුවන්. ඒ ඔක්කොම දාලා කලවම් කරලා ගත්තාම චුට්ටක් රස වැඩිනේ. එතකොට මෙහෙම තමයි කලවම් කරගෙන ඉන්න ඕන. වැඩියෙන් තියෙන පෙනනේ කියන්නේ ඒක තයින් කරගන්න ඕන. අයින් කරලා මේ වගේ බොයිල් වෙනකොට තමයි ඕෆ් කරන්න ඕන. ඕෆ් කරලා ඊට පස්සේ මේකට ලයිම් ජූස් තියෙනවනේ. ලයිම් ජූස් ටික ටික එහෙම දාගෙන යනකොට මේක කර්ඩ්ලින් වෙනවා. අර මීකිරි වගේ එනවනේ. ඒ වගේ කර්ඩල් වෙන්න ඕන. එතකොට තමයි වතුර වෙනම ඊට පස්සේ මේ කිරි ටික ඔක්කොම චීස් පදමට වෙනම එනවා. ඒ වගේ එනකන් චූට්ටක් දාන්න ඕන. ඒ මෙෂර්මන්ට් එක ඔක්කොම මම ස්ක්‍රීන් වලින් දාලා තියෙනවා. ඊට පස්සේ 5 minutes විතර එහෙමම තියන්න ඩිස්ටර්බ් කරන්නේ නැතුව. එතකොට තමයි අර වතුර වෙනම ඊට පස්සේ මේ කිරි වෙනම එහෙම එනවා. එතකොට අපිට ෆිල්ටර් කරගෙන ගන්න පුළුවන් ටෝෆු විතරක්. මේ වගේ රෙදි කෑල්ලකින් ෆිල්ටර් කරලා ටෝෆු එක හදාගන්න ඕන. දැන් ඔයාලා පන්නීර් හදනවා නම් ඒ process එකමයි. චීස් එහෙම හදනකොට අපි හදන අර process ඒකමයි. චූට්ටක් වෙනස්. ඉතින් මේ සෝයාට වලින් කිරි ගන්න ඕන එච්චරයි. දැන් මේ ටෝෆු රෙදි කෑල්ල මේ වගේ හොඳට ඔත්තලා ඊට පස්සේ උඩින් බර මොනවා හරි තිබ්බනම් අර වතුර ටික ඔක්කොම අයින් වෙලා යනවනේ. ඒකට එහෙමම තියලා ඊට පස්සේ අනිත් වැඩ ටික තමා කරගෙන යනවා. මේ සීසන් වල මගේ වත්තේ තියෙන එළවලු ටික තමා දැන් බට්ටු තියෙනවා. ඊට පස්සේ මෑකරල් ඒ වගේ. සමහර අය හිතනවා ඇති මෙයා හැමදාම මෑකරල් එහෙම කනවා, බට්ටු එහෙම කනවා, මෙයාට එපා වෙන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. එහෙම නැහැ ඉතින් නේද? එක විදිහට උයන්නේ නැතුව චුට්ටක් වෙනස් කරලා මැතඩ් වෙනස් කරලා එහෙම උයනකොට රහයි. දැන් මෑකරල් එහෙම කූනිස්සෝ දාලා උයනකොට මාර රහයි. මට පුළුවන් නම් රෙසිපි එක මම අප්ලෝඩ් කරන්නම්. මගේ දැමල channel එකට කමෙන්ට් එකක් ආවා. සිස්ටර් ඔයා නැන්දම්මත් එක්ක ඉන්නකොට රණ්ඩු වෙන්නේ නැද්ද? ඒ වගේ ප්‍රශ්න එන්නේ නැද්ද? ඒ වගේ ආවොත් කොහොමද ඒක ඩීල් කරගන්නේ, මැනේජ් කරගන්නේ? ඒ වගේ කමෙන්ට් එකක් ආවා. අනේ මම ඒ තරමට එක්ස්පීරියන්ස් වෙච්ච කෙනෙක් නෙමෙයි. අනිත් එක තමයි දැන් මගේ නැන්දමට මගේ හස්බන්ඩ් විතරයි පුතා. එතකොට ගොඩාක් එමෙ ෆැමිලි ලොකුත් නෑනේ. ඒ නිසා මම දන්න දේවල් විතරක් ෂෙයා කරගන්නම්. එහෙම ගොඩාක් දේවල් මමත් දන්නේ නැහැ. මම නම් හිතන්නේ දැන් ප්‍රශ්නයක් ආවොත් මේක ඔයාලත් එක්ක කලින් ෂෙයා කරලා තියෙනවා කියලා මම හිතනවා. හැබැයි ආය කියනකොටත් හොඳ දේවල්නේ. එතකොට මම නම් එක්ස්පීරියන්ස් වෙච්ච එක්ස්පීරියන්ස් වලින් තමයි කියනවා. දැන් මොනවා හරි ප්‍රශ්න ආවොත් මුලින්ම බලන්න ඕන අපේ පැත්තේ මොනවද වැරදි තියෙනවා කියලා තමයි. අනිත් අයගේ වැරදි බලනවට වැඩිය අපේ පැත්ත මොනවද තියෙනවා කියලා බලලා ඒකට මොනවා හරි සොලියුෂන් එකක් තියෙනවා නම් මේක මට චේන්ජ් කරගන්න පුළුවන් විදිහට තියෙනවා නම් ඒක චේන්ජ් කරොත් එච්චරයි ඒ ප්‍රශ්න ඒ විදිහටම නැති වෙලා යනවා. දැන් ගෙදර ප්‍රශ්න කියන්නේ ඉතින් කිචන් ප්‍රොබ්ලම්ස් නේ. කිචන් ප්‍රොබ්ලම්ස් කියන්නේ අම්මත් එක්ක ඉන්නකොටත් එනවා නැන්ද අම්මත් එක්ක ඉන්නකොටත් එනවා. ඒකට ඉතින් ගොඩාක් දුරට එහෙම යන්න ඕනේ නැහැ අපි. ඉතින් මේ වගේ මොනවා හරි අපේ පැත්ත මොනවා හරි තියෙනවා නම් චේන්ජ් කරගන්න පුළුවන් නම් ඒක චේන්ජ් කරොත් එච්චරයි. ඉතින් එහෙමම ඒක නැති වෙලා යනවා. ආයෙ එන්නෙත් නැහැ. මේක නම් මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් වලින් තමයි. ඉතින් ඔක්කොටම එහෙම බෑ තමයි. ඉතින් චුට්ටක් එහෙම බලන්නකෝ පුළුවන් නම් මේ ටිප් එක try කරලා. එහෙම කිව්වා කියලා මම කවදාවත් කියන්නේ නැහැ මේ අපි ඔක්කොම දැන් ප්‍රශ්න මොනවා ආවොත් අපි සයිලන්ට් විදිහට තමයි ඉන්න ඕන. ඒ වගේ නෙමෙයි. දැන් සමහර වෙලාව තියෙනවා අපි කතා කරන්නම ඕන. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕන. නැත්තම් ඉතින් අපේ self respect කියන එක නැති වෙලා යනවනේ. ඒ වගේ තැන වලින් කතා කරන්න ඕන. හැබැයි මේ වගේ මුලින්ම කිව්වනේ කිචන් ප්‍රොබ්ලම්ස් කියලා. ඒ වගේ තැනට ඒ වගේ මොනවා හරි වුණා නම් ඉතින් ගොඩාක් එහෙම අපි මේ මොනවද රියැක්ට්
කරන්න ඕනේ කියන එක තමයි කියනවා. ඔයාලට පැහැදිලි කියලා හිතෙනවා. කලින් ක්ලිප්ස් වලින් පෙන්නුවානේ මම ඇටක් පෙන්නුවානේ ඒකට දෙමලින් නම් අපි කියන්නේ තේතන් කොට කියලා සිංහලින් මම දන්නේ නැහැ. දැන් අපේ සීයලා කියනවා ඒක පාවිච්චි කරන්නේ ඒ දවස්වල. ඒ කියන්නේ ඒ කාලේ පාවිච්චි කරන්නේ වතුර එහෙම සුද්ධ කරන්න පාවිච්චි කරනවා කියලා. සිංහලෙන් මොනවද නම කියලා කමෙන්ට් එකකින් දාන්න. මමත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ shopping ගියා කියලා කිව්වනේ. එතකොට මට මේ එහෙම කිව්වා ඒ බෙහෙත් කඩේ වලින් කිව්වා මේකට තමයි තේතන් කොට කියන්නේ මේක වතුර සුද්ධ කරනවා කියලා. එතකොට මගේ ජාර් එකට දාගන්න පුළුවන් නේ. ඒකට තමයි මම ගෙනාවා. ඊට පස්සේ ටෝෆු ටික කට් කරලා ෆ්‍රීස් කරනවා මම. මොකද මේ උදේට මට ටෝෆු මසාලා එකක් හදලා චපාති එහෙම හදනවා නම් ලේසි. ඊට පස්සේ මාර රහයිනේ ගුණත් වැඩි හයි ප්‍රෝටීන් නේ ටෝෆු කියන්නේ. එතකොට ඒ වැඩ ටික තමයි කරගෙන යනවා. දැන් අපි වගේ හවුස් වයිෆ්ස්ලා දැන් දවස් පුරාම ඉතින් ගෙදරනේ ඉන්නේ. එතකොට එක බඩුවක් එහෙමදාම මට නම් එහෙමයි බලාගෙන ඉන්නකොට මට කම්මැලි වගේ හිතෙනවා. ඒ නිසා චූටි චේන්ජස් එහෙම කරනවා මම. ලොකු බජට් එකකින් නෙමෙයි. මට පුළුවන් වෙච්ච බජට් එකකින් පොඩි වෙනසක් එහෙම කරනවා. එතකොට හිතට හොඳයි. ඔයාලත් එහෙම try කරලා බලන්න. එක විදිහටම ශ්‍යාසෙම තියාගන්න නැතුව ඒක චුටක් චේන්ජ් කරන දවස් ටිකක් යනකොට චේන්ජ් කරලා බලන්න. එතකොට මයින්ඩ් හොඳට තියෙනවා. ඒත් එක්ක තමයි ඉතින් මගේ දවල් උයන වැඩ ටිකත් කරගෙන යනවා. දවල්ටත් උයලා කාලා ඊට පස්සේ ඉතින් අපි වගේ හවුස් වයිෆ්ස්ලා ගොඩාක් දුරට මේ කෑවට පස්සේ නිකන් ඉන්නවනේ පොඩි වෙලාවක්. ඒ වෙලාවට මම මොනවා හරි ස්කිල් එකක් එහෙම ඉගෙන ගන්න ඒ වෙලාව මම සේව් කරනවා. ඒ කියන්නේ මොනවා හරි ලැන්ග්වේජ් එකක් නැත්නම් ටේලරින් නැත්නම් මට ක්‍රොෂේයින් කියන එක ක්‍රොෂේයින් වලට නම් මම සිංහල වලින් මොනවද කියන්නේ කියලා දන්නේ නැහැ. ඒ වගේ කරන්න මාර කැමති. ඒ වගේ මොනවා හරි හදනවා. ඒ වගේ කරනවා. මොකද නිදා ගන්න නැතුව කරනවා. දැන් නිදා ගන්නම ඕනි. මට ටයර්ඩ් කියලා හිතෙනකොට අනිවාර්යයෙන්ම නිදා ගන්නවා. නැත්තම් එහෙම ගොඩාක් දුරට මම නිදා ගන්න නැහැ. ඒත් එක්ක බුක්ස් එහෙම රීඩ් කරන්නත් මට මාර ආසයි. ස්පෙෂලි novels වගේ නැත්තම් මොනවා හරි මොටිවේෂනල් බුක්ස් වගේ එහෙම කියවන්න මට මාර ආසයි. එතකොට ඒ වැඩ ටික හවස් වෙනකොට කරනවා. මේ දවස්වල නම් මට වෙලාව නැහැ. මොකද බිස්නස් වැඩ කරගෙන යනවා. ගොඩාක් අය හිතනවා ඇති මොනවද බිස්නස් කියලා. මම ඔක්කොම ඕර්ගානික් විදිහට ස්පයිසස් හදනවා. කුළුබඩු ඔක්කොම හදනවා. ඒත් එක්ක සත්තු මාවු කියන හෙල්ත් මික්ස් ධාන්‍ය වර්ග 14ක් එකතු කරලා සත්තුමා හදනවා. බිරියානි මසාලා ඊට පස්සේ hair oil එකක් හදනවා. මාර fast moving high demanded hair oil එකක්. පුළුවන් නම් ඔයාලටත් try කරලා බලන්න පුළුවන්. ඒකින් අර වීඩියෝස් ටික මම දාන්නම් ස්ක්‍රීන් වලින්ම දාන්නම් බලන්න. මොකද මේ වෙනකොට අවුරුදු 2ක් වෙන්න යනවා මගේ බිස්නස් එකට. මාෂාල්ලා කියලා හොඳට යනවා. ඉතින් ඕර්ගානික් විදියට මොනවත් ප්‍රිසර්වේටිව්ස් කෙමිකල්ස් මොනවත් නැතුව තමයි කරගෙන යනවා. මම කලින් කිව්වා වගේ ඊළඟ දවස් උදේ කෑමට ටෝෆු මසාලා එකක් හදලා චපාති හදන්න ඕන කියලා කිව්වනේ. ටෝෆු මසාලා හදනකොට මුලින්ම ටෝෆු ටික මේ වගේ රෝස්ට් කරලා ගන්න ඕන. ගී තෙල් හරි පොල් තෙල් හරි චුට්ටක් දාලා මේ වගේ ගෝල්ඩන් බ්‍රවුන් කලර් වෙනකන් රෝස්ට් කරලා ඊට පස්සේ ටෝෆු මසාලා එක හදන්න මාර රහයි. චපාති වලට මම නම් කවදාවත් ඔයිල් එහෙම මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි හොඳට සොෆ්ට් විදිහට එනවා. කොහොමත් ඔයාලා පිටි ටික ඔක්කොම කලවම් කරලා විනාඩි 15 minutes වගේ රෙස්ට් කරලා තියලා ඊට පස්සේ තමයි චපාති හදන්න ඕනේ. එතකොට තමයි සොෆ්ට් විදිහට එනවා. ටෝෆු මසාලා වලට ඕනි වෙන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම ස්ක්‍රීන් වලින් දාලා තියෙනවා. ඒ ටික දාලා හදනකොට මාර රහයි. ටෝෆු කියන්නේ ප්ලාන්ට් බේස්ඩ් හොඳ හයි ප්‍රෝටීන් කෑමක් නේ. හොඳයි මාර හොඳයි. ඒකට අපි ශ්‍රී ලංකන් විදිහට හදනකොට පොල් කිරි ටිකක් එකතු කරන්න ඕන. මොකද අපිට එහෙමනේ කටට රසට තියෙන්න ඕන. එතකොට පොල් කිරි ටිකක් දාලා තමයි හදනවා. හැබැයි මෙහෙමයි මේ ක්ලිප් නම් මම චපාති හදනකොට ඩිරෙක්ට් ෆ්ලේම් එකට දාලා මේ වගේ තියන්න හොඳ නෑ. ඒක දන්නේ මම පස්සේ තමයි. ඒ නිසා මේ ක්ලිප් එක නම් මම කට් කරේ නැහැ. ඔක්කොම වැරදි කරනවනේ. ඔයාලා නම් මේ වැරදි කරන්න එපා. රොටි ගල තියෙනවනේ ඒකින්ම චපාති හදලා ගන්න සොෆ්ට් විදිහට තියයි. එතකොට අද කෑම අපිට ටෝෆු මසාලා ඊට පස්සේ චපාති මාර විදිහට තිබ්බා.
එච්චරයි වීඩියෝ එක. thanks for watching.